හායි යාළුවනේ කොහමද? අද මම කියලා දෙන්නේ ගෙවල් වල තියෙන සිංගනීල් මැෂින් වල පොඩි පොඩි ඇඳුම් මහනවල එන රැලි ප්‍රශ්න වලට තියෙන පුට්ටයක්. මේක ටෙප්ලෝන් පුට්ටයක්, නෝමල් මැෂින් වල දාන්න පුළුවන් ටෙප්ලෝන් පුට්ටයක්. මේක ගෙවෙනවා ටික කාලයක් මෙහුවට පස්සේ මේ වගේ කැඩලා යනවා. නැත්තම් මෙන්න මේ වගේ ගෙවෙනවා. මේ වගේ ගෙවිලා. ඒ වෙලාවට අපි කොහොමද ඒක රිමූව් කරගන්නේ කියලා මම කියලා දෙන්නේ. මේ අලුත් එක මේ ගන්න තියෙන එක ලොක් ගානක් වෙන මේක ස්ක්‍රීන් එකයි මේ වගේ ස්ක්‍රීන් එකකුයි ඇනේකුයි ඒ ඔක්කොමත් එක්ක එකට එන්නේ පොඩි ගානක් එන්නේ. ඒ වෙලාවට අපි පරණ පුට් එකට මේක මාරු කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නේ. පොඩි වැඩක් තියෙන කරන්න මේ ඇනේ බුරුල් කරගන්න මේ පුට් එකේ තියෙන ඇනේ බුරුල් කරගෙන මෙහෙම ගලවලා මේ කෑල්ල අයින් කරගන්න. අයින් කරගෙන අපි ගෙනාවු අලුත් ස්ක්‍රීන් එකයි පුට් එකයි ඇනේ තියෙනවා. ඒ තුන අපිට මේකට මාරු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මාරු කරන්නේ. මේව පුට් එක ගන්න ස්ක්‍රීන් එක දැම්මා. නැවත පුට් එක මේකට තියලා මෙහෙම ඇනේ දාගන්න තියෙන්නේ. ඒතර අපිට අලුතෙන් පුට් එකක් ගන්න ඕනේ නැහැ. මේ සෙට් එකම ගන්න ඕනේ නැහැ. මේ ටෙප්ලෝන් එක විතරක් නැවත නැවත මාරු කර කර පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් රැලි ප්‍රශ්න වලට දාන්න රැලි හරියනවා මේ ටෙප්ලෝන් පුට් එකෙන්. හොඳයි පුට් එක. ටෙප්ලෝන් පුට් එකක් තියෙන්නේ. මේ තියෙන අපි කලින් මාරු කරගත්තු ගෙවිච්ච පුට් එක මේ අලුත් එක